Hi guys, welcome to my channel. මේ වෙද්දී මනී කරන ඒ වගේම කරන්න ඉන්න හැමෝටම අත්‍යවශ්‍යම දෙයක් තමයි PayPal account එකක් කියන්නේ. මොකද ඒකෙන් තමයි අපි earn කරන money bank එකට ලේසියෙන්ම withdraw කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද ගෙනාවේ 20 අවුරුද්දට සෙට් වෙන කිසිම error එකක් එන්නේ නැති විදිහට හරියටම PayPal එකක් හදන විදිය. හරි මචං ඉතින් අද වීඩියෝ එකේ කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ PayPal එකක් හදන විදිහයි PayPal එකක් හදනකොට පාවිච්චි කරන්න ඕන trick. ඒ වගේම මම ඒවා කරන්න කිව්වේ හේතුවයි ඒවා නොකරොත් account එකට වෙන error ටිකයි. අන්න ඒක නිසා guys පොඩ්ඩක්වත් වීඩියෝ එක skip කරන්න එපා. මොකද මම මේ වීඩියෝ එක PayPal ගැන ඔයා දැනගන්න ඕන අත්‍යවශ්‍යම දේවල් සේරම කියනවා. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. මුලින්ම කරන්න ඕන Philippines VPN එකක් on කරගන්න එක. ඉතින් ඒක නම් පට්ටම ලේසි. Play Store එකේ ඕන තරම් VPN තියෙනවා Philippines වලට. ඔයා අන්න ඉන්න එකක් install කරගන්න. ඒ වගේම මම install කරපු VPN එකේ link එක පහළ WhatsApp channel එකේ කියන link එකක් දාලා දී ඔයාලට එතනින් ගිහිල්ලා ඒ VPN එක දාගන්න පුළුවන්. හරි ඒ සේරම කරගත්තයින් පස්සේ ඔයා ෆෝන් එකෙන් හරි ඩෙස්ක්ටොප් එකෙන් හරි බ්‍රවුසර් එකත් ඕපන් කරගන්න. ඉතින් මචං ෆෝන් එකෙන් කරන අය අපේ ඒ කියන්නේ PayPal site එක ඇතුළට ගියාට පස්සේ ඩෙස්ක්ටොප් මෝඩ් on කරගන්න. නැත්නම් ඔයාලට ඕක තුන් පාරක් විතර on කරගන්න වෙනවා ගියාට පස්සේ. ඉතින් ඔයා ඊට පස්සේ දැන් බ්‍රවුසර් එකකින් හරි මොබයිල් එකකින් හරි යනවනම් ඔයාලා Google එකේ සර්ච් කරගන්න PayPal Philippines කියලා. ඊට පස්සේ ඔයාට උඩින්ම පෙනේවි PayPal official site එක. ඔයා කරන්න ඕන දැන් ඒක site එකට යන එක. ඉතින් මචං කලින් step සේරම follow කරලා site එක ඇතුළට ආවට පස්සේ ඔයාට පෙනේවි උඩ තියෙනවා sign up කියලා බටන් එකක්. ඔයා අන්න ඒක click කරන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. මතකතුව මෙතන ඉඳන් කරන හැම step එකක්ම ඒ කියන්නේ මම කරන හැම step එකක්ම ඔයා follow කරන්න ඕනේ මේ විදිහටම. නැත්නම් ඉතින් error වෙන්න පුළුවන් ඔයාලා account එකේ. හරි මෙතන ඔයා අනිවාර්යයෙන්ම business කියන එකට ටික එක දාලා get start button එක click කරන්න. දැන් ටික වෙලාවක් site එක load වෙවි. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ details ඇතුළත් කරන්න තැනක් තමයි බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕන ඔයාට verification එකක් આવොත් ඔයා verify කරන්න ඉන්න driving license එකේ හරි නැත්නම් ID එකේ හරි එහෙම නැත්නම් passport එකේ හරි තියෙන details ඒ විදිහටම දෙන එක. ඉතින් ඔයා එහෙම details දෙනකොට මතක ඇතුව මෙතන නම දෙද්දි ඔයාගේ සම්පූර්ණ නම දෙන්න. ඒ කියන්නේ ඔයාගේ වාසගමත් එක්ක capital letter වලින්ම දෙන්න. ඒ කියන්නේ දැන් ඔයාගේ වාසගම තියෙනම් නම කොටස් 3ක් තියෙන්නේ දාන්න. අන්නේ තුනටම ඔයාගේ නම කොටස් 3කට කඩලා දාන්න. ඉතින් ඒ නිසා මම name එකක් ඇතුළත් කරන්නම්. මේ මගේ fake details දාන්නේ guys. මම කලින් හදලා තියෙන account එක. මම මේ නිකන් ඔයාලට පෙන්වන්න ඕන නිසා හදන්නේ. මම මෙතන කොටස් 3කට දාන්නම් නම. හරි ඊට පස්සේ මෙතනට mobile phone number එක ඒ කියන්නේ mobile phone number දාන තැනට ශ්‍රී ලංකන් කියන එක select කරලා ඔයා මීට කලින් PayPal account එක හදලා නැති number එකක් දෙන්න. නැත්නම් ඔයාගේ account එක හදපු ගමන් deactivate වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා email එක දෙන්න තැනටත් PayPal වලට use නොකරපු email එකක්ම දීලා හොඳ strong password එකක් fill කරගන්න. ඉතින් ඊට පස්සේ ඔතන යට තියෙන tick එකක් දාන්න තැනක් අන්න එතෙන්ටත් ඔයා tick එක දාලා again create account button එක click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දාපු email address එක verify කරන තැන. ඉතින් මෙතෙන්ටත් ඔයා email your account button එක click කරලා ඊට පස්සේ ඔයාලගේ Gmail account එකට එවි මෙතෙන්ට ගහන්න ඕන code එක. ඉතින් ඔයා ඒකත් submit කරන්න. දැන් ඔයාලට මෙන්න මේ වගේ menu එකක් බලා ගන්න පුළුවන්. හරි guys දැන් ඔයා මේ let's go button එකත් click කරන්න. ඉතින් ඊළඟට ඔයා කරන්න ඕන මෙන්න මේ වගේ අලුත් interface එකක් මේ ආවහම මෙතෙන්ට අනිවාර්යයෙන්ම individual seller button එක select කරලා business type එකත් individualම select කරන්න. ඉතින් ඊට පස්සේ එහෙම select කරනාට පස්සේ next කියන button එක click කරන්න. හරි guys ඔන්න ආයි කලින් වගේම අපේ details fill කරන තැනක් ආවා. මෙතනටත් ඔයාගේ ඇත්තම details දෙන්න. ඉතින් මෙතන ඔයාගේ නම phone number එක වගේ දේවල් auto fill වෙලා ඇත්තේ. ඒක නිසා ඔයා ඒවා repaste කරන්න යන්න ඕනේ නැහැ. ඔයා හරියට fill කලින් ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ menu එකේ ඔයාගේ nationality එක අහලා තියෙනවා. ඉතින් මෙතෙන්ට Philippines කියලා තමයි default එන්නේ. ඔයාලා ඒක ශ්‍රී ලංකන් කියන එකට select කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙතන පල්ලෙහා තියෙනවා මේ බලා ගන්න පුළුවන් අපේ account එකේ address එක fill කරන තැන. ඉතින් ගොඩක් අයට අමාරුවත් මෙන්න මෙතනනේ. ඒක නිසා මම WhatsApp channel එකේ address 10ක් වගේ දාලා තියෙයි. ඒ කියන්නේ පිළිවෙලට. කියන්නේ දැන් street address එක ඉස්සරහින් address එක දාලා city එක ඉස්සරහින් city එක දාලා zip code එක දාලා පිළිවෙලට හදලාදී address 10ක්. ඔයාලට WhatsApp channel එකේ link එක කලින් වගේම දාලා තියෙයි YouTube video එකේ යට description එකේ. ඔයාලට එතන ගිහිල්ලා ඒ address එක ගන්න පුළුවන්. නැත්තම් Google එකෙන් හරි map එකෙන් හරි ගිහිල්ලා ඔයාලට මේ address ගන්න පුළුවන්. ඉතින් ලේසියෙන් වැඩි WhatsApp channel එකෙන් ගිහින් ගන්න එක නිසා මම මෙතනින් ගිහිල්ලා මේ ටික ගන්නට fill කරගන්නවා. හරි මචං ඉතින් ඔයාලා කලින් step ටික හරියටම කරා නම් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අලුත් interface එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලා මෙන්න මෙතන මේ උඩම තියෙන tick එක තියෙන්නේ. ඒකට මේ tick එක දාගන්න. එතකොට අපේ අර කලින් දාපු නම හැමම පිළ වෙනවා. ඊට පස්සේ මෙතන business එකට registration number එකක් අහලා තියෙනවා. ඒක ඔයාලා දෙන්න යන්න එපා. කිසිම හේතුවකටවත් ඒක දෙන්න යන්න එපා. ඊට පස්සේ මෙතන මේ currency එක අහලා තියෙනවා. ඒ කියන්නේ USDT අන්න ඒ වගේ ගන්න මෙතෙන්ට අපි දෙන්න ඕන පිලිපීන currency එක නෙමෙයි. ඒ කියන්නේ USDT එක දෙන්න ඕන මෙතෙන්ට අපි. ඔයාලා ඒකත් දෙන්න.
මොබයිල් එකෙන් කරද්දි පොඩ්ඩක් අමාරු මේ වැඩේ. ඒක නිසා ඔයාලා zoom out කරගෙන උපරිමයටම කරන්සි එක දෙන්න. ඊට පස්සේ අහලා තියෙනවා product or service කියලා. ඒ කියන්නේ අපිට මොකක් හරි එකක් තෝරන්න තියෙන මෙතන. ඒකත් ඔයාලා මොකක් හරි එකක් තෝරගන්න. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා අපිට වෙබ්සයිට් එකක් තියෙද කියලා. ඉතින් මෙතෙන්ට ඔයාලා නෝ දෙන්න. ඔයාලට වෙබ්සයිට් එකක් තිබ්බම නැත්නම් මෙතෙන්ට නෝ කියන එකම දෙන්න. මොකද ඒක ලේසි ඔක්කොටම වැඩිය. ඊට පස්සේ මෙතන අයි යට ටික් එක ඔන් කරන්න. ඊට පස්සේ අපි අර කලින් දීපු ඇඩ්‍රස් එක හැමම මෙතෙන්ට ෆිල් වෙනවා. ඊට පස්සේ ඒක කරලා next කියන එක දෙන්න. හරි guys, ඉතින් ඔන්න අපේ PayPal account එක හරියටම හැදිලා ඉවරයි. දැන් අපි you are all set කියලා මෙතන message එකකුත් ඇවිල්ලා තියෙනවා. මෙතන අපි button එක ඔවුන් home page එකට යනවා. පොඩ්ඩක් load වෙන්න යනවා guys. වෙලාව VPN එකක් ගහලා තියෙන. ඉතින් original connection එකට speed එක කොහොමත් අඩුයි. ඉතින් guys ඔන්න දැන් අපි සාර්ථක PayPal account එකක් හදාගෙන තින්නේ. ඉතින් guys ඔයාලට මෙන්න මෙතන මේ notification එන තැන ඔයාලගේ ID එක verify කරන්න ආවොත් ඒ ID එක verify කරන එක මටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ account 10ක් ඇදුවොත් අනිවාර්යෙන් 5කට එනවා. ඒ කියන්නේ 50-50 එනවා. account 2ක් ඇදුවොත් එකකට එනවා. ඔයාලා මෙතෙන්ට අර කලින් details දීපු ID එක මෙතෙන්ට upload කරන්න. ඉතින් ඒක upload කරාට පස්සේ මේ ප්‍රශ්නේත් ඉවරයි. අනිවාර්යෙන්ම ID එක verify වෙනවා. මොකද අපි ID එකේ තියෙන details එහෙම පිටින්ම එහෙමම දාලානේ තියෙන්නේ. එතකොට ඔයාලට verify කරපු PayPal account එකක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම කරලා PayPal එකක් හදාගන්න. එහෙනම් අපි දැන් බලමු අපි කලින් පාවිච්චි කරපු ට්‍රික් සහ ඒව පාවිච්චි නොකරොත් ඔයාලට වෙන්නේ මොනවද කියලා. හරි guys, වීඩියෝ එකේ අන්තිම හරියට අවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඔයාලා හරියටම PayPal account එක හදාගන්න තියලා. ඒ වගේම මචං අර කලින් ආපු verification message එක තියෙන්නේ. මම කලින් කිව්වා වගේ account දෙකක් ඇදුවොත් අනිවාර්යෙන්ම එක account එකකට අනිවාර්යෙන්ම එන ඔය message එක. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම මම මුලින් කිව්වා වගේ ඔයාගේ නම capital letter වලින් දීලා ඔයා verify කරන් ඉන්න driving license එකේ හරි ID card එකේ තියෙන ඒකේ ඒ විදිහටම නම අනිවාර්යෙන්ම දෙන්න. ඉතින් guys මේ කොටසේ කතා කරන්නේ මම කරන්න ගියපු trick වගේ දේවල්නේ. ඉතින් ඒකට ID card එකේ නම ඇතුළත් කරන විදිහත් අයිති. ඉතින් මචං ඔයාලට මතක තියෙනවා මම මුලින් VPN එක ගහන්නේ කියලා කිව්වා. ඉතින් එහෙම කරන්නේ නැතුව ගියොත් ඔයාලට මෙන්න මේ ස්ක්‍රීන් එකේ පෙන්වන විදිහට තමයි ඔයාලා PayPal එක පෙන්වන්නේ. ඉතින් මෙහෙම account එකක් ඇදුවට වැඩක් වෙන්නේ නැහැ. මොකද PayPal එක දන්නවනේ අපි ඉන්නේ පිලිපීනේ නෙමෙයි කියලා. ඉතින් ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම VPN එකක් ගහලා දීපු step වලට අනුවම වැඩේ කරගෙන යන්න. හරි guys, ඒ වගේම ඔයාලා PayPal account එක හදාගත්ත දවසේම ඔයාලා මේක ඔයාගේ money site එකකට කරන්නත් එපා. මොකද හදිසියවත් ඔයාලගේ අතින් වැරද්දක් වෙලා තිබ්බොත් ඊට පස්සේ ඒක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා දවසක් ඉඳලා මේක මේ වැඩේට යූස් කරන්න. ඉතින් අන්තිමටම කියන්න ඕන PayPal එකට ID verify එකක් ආව කියලා ඒක අවුලක් ගන්න එපා. ඉතින් එහෙම මේක හොඳයි. ඔයා මම කියපු විදිහට මේ account එක හැදුවා නම් කිසි අවුලක් නැතුව ID verify කරගන්න පුළුවන්. ඉතින් ID verify කරද්දිත් කලින් verify කරන්න හදපු PayPal එකට upload වත් නොකරපු. ඒ කියන්නේ කලින් PayPal එකකට upload වත් නොකරපු ID එකක්ම යූස් කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. නැත්තම් මේකෙන් ඔයාගේ account එකට අවුලක් වෙලා ඊට පස්සේ account එක limit වෙන්න පුළුවන්. හරි මචං. වීඩියෝ එකේ අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. මම මේකේ කාඩ් එකක් ඇඩ් කරන්න හැටි පෙන්නුවේ නැහැ. මොකද ඒක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ බැංක් account එකේ $5ක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ කියන්නේ අපේ $5ක් වගේ කපාගෙන ටික වෙලාවකින් ඒ සල්ලි ටික ආයිත් අපේ බැංක් account එකටම refund වෙනවා. ඉතින් ඒක ඔයාලටම කරගන්න පුළුවන් නේ. එහෙනම් guys මේ වීඩියෝ එකේ මොකක් හරි අවුලක් ආවොත් අනිවාර්යයෙන්ම comment කරලා කියන්න. එතකොට මම මට පුළුවන් විදිහට support එකක් දෙනවා. එහෙනම් guys අද වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් set වෙමු.